පන්තියක හිටියා හරිම දක්ෂ ළමයෙක්. එයා ඉගෙන ගන්න හරිම ආසයි. ඒත් ළඟකදී ඉඳලා එයා පාඩම් වැඩ කරන්නේ නැහැ. ටීචර් කියන දේවල් අහන් ඉන්නේ නැහැ. මේ වෙනස ටීචර්ට හොඳටම තේරෙනවා. දවසක් ටීචර් මේ ළමයාගෙන් අහනවා පුතේ මොකක් හරි වාට ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. ඔයාට ඕන දෙයක් මාත් එක්ක කතා කරන්න පුළුවන්. නැහැ ටීචර් මොකුත් ප්‍රශ්නයක් නැහැ. මං හොඳින්. ඒත් මේ ටීචර්ට තේරෙනවා එයා ඉන්නේ ලොකු ප්‍රශ්නයක. ඉගෙන ගන්නත් වැඩි උනන්දුවක් නැහැ. පුතේ ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් මාත් එක්ක කතා කරන්න. මම ඔයාගේ ප්‍රශ්නේ ඔයා කැමති නැත්තම් කිසිම කෙනෙක්ට කියන්නේ නැහැ. ඔයාට තියෙන ඕන ප්‍රශ්නයක් ඔයා මා එක්ක කතා කරන්න. මගේ ආච්චි ගමේ ගියා. මට දැන් කතා කරන්න කවුරුත්ම නැහැ. අම්මයි තාත්තයි එන්නේ රෑ වෙලා. ඒ ආවත් එයාලගේ වැඩ. ඉතින් මට ඉස්කෝලේ වෙච්ච දේවල්වත් කියන්න කිසිම කෙනෙක් නැහැ. හරි පුතේ මට දැන් හොඳට තේරෙනවා. මං ඔයාගේ අම්මයි තාත්තයි එක්ක කතා කරාට කමක් නැද්ද? කමක් නැහැ ටීචර්. හරි මං ඔයාගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්නම්. මේ ඉසුරුගේ අම්මයි තාත්තයි නේද? මට ඔයාලා දෙන්නත් එක්ක ඔයාව ළමයා ගැන කතා කරන්න ඕනේ. ඉසුරු කියන්නේ හරිම දක්ෂ ළමයෙක්. ඔයාලා වැඩ කරනවා වගේම ඉසුරු ගැනත් හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. එයා මේ දවස් ටිකේම පාසල වැඩ කරේ උනන්දුවෙන් නෙවෙයි. මං එයාගේ ප්‍රශ්නේ ඇහුවා. එයාගේ ප්‍රශ්නේ තමයි එයාගේ ආච්චි ගමේ ගිහිල්ලා. ඉතින් එයාගේ දේවල් කියන්න එයාට කෙනෙක් නැහැ. ඔයාලා ඊට වැඩි එයාට සවන් දෙන්න ඕනේ. එතකොට එයා ආයෙමත් පාඩම් වලට උනන්දු වෙයි. අනේ අපේ සමා වෙන්නේ ටීචර්. ඇත්තටම වැඩත් එක්ක අපේ ළමයා මග ඇරුණා. අපි එයාට සවන් දෙන්න. එයාගෙන හොයලා බලන්න. දෙමාපියනි ඔබේ දරුවා නිහඬ වෙලා ඉන්නකොට එයා හොඳ ළමෙක් කියලා හිතන්න එපා. සමහර වෙලාවට ඒ නිහඬකම ASCII තියෙන්නේ මට කතා කරන්න කෙනෙක් නැහැ කියන කෑගැසීම. දරුවන්ට වැඩියෙන්ම අවශ්‍ය වන්නේ සෙල්ලම් බඩු නෙවෙයි. එහුම්කම් දෙන හදවත. අහන්න, තේරුම් ගන්න. දරුවා වෙනස් වෙනවා.